රටේ ආර්ථිකය ගැන කියද්දි සමහර අය තමන්ගේ දේශපාලන පාට කණ්ණාඩි දාගෙන එක එක කතා කියනවනේ. ඒත් ඇත්ත සංඛ්‍යා දත්ත එක කතා කරද්දී ඇත්තම තත්ත්වය ගැන ඕන කෙනෙක්ට ඒක පිළිගන්නම වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සතියකට වතාවක් weekly economic indicators කියලා report එකක් නිකුත් කරනවා. ඉතින් අද කතා කරන්න හිතුණා අගෝස්තු 7 එයාලා නිකුත් කරපු report එකේ තියෙන විශේෂ updates ටිකක් ගැන. මම මේ වීඩියෝ එකෙත් ඒක දාලා තියෙනවා. ඔයාලට ඒක පේනවා ඇති. මේ report එකේ තියෙන විදිහට 2026 පළමු කාර්තුවේදී අපේ රටේ දළදේශීය නිෂ්පාදිත 5.1කින් වර්ධනය වෙලා තිනවා. මෙතන තියෙන විශේෂම දේ තමයි කෘෂිකර්මය කර්මාන්ත සේවා කියන ප්‍රධානාංශ තුනම එකපාර වර්ධනය වීම. ඒ වගේම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පැහැදිලි ප්‍රසාරණයක් පෙන්වන මිලදී ගැනීම් කළමනාකරුවන්ගේ දර්ශකය, ඒ කියන්නේ PMI දර්ශකය 50 සීමාව ඉක්මවල ගිහින් තියෙනවා. තව විශේෂ දෙයක් තමයි පෞද්ගලික අංශයට දුන්න ණය 127.4කින් ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ රජය බැංකු පද්ධතියෙන් ගත්ත ණය අඩු වෙලා ඒ මුදල් දැන් පෞද්ගලික අංශයේ නිෂ්පාදන ක්‍රියාවලියට අලුත් ව්‍යාපාරවලට ගලාගෙන යනවා කියන එක. ලොකුම වෙනස තියෙන්නේ රාජ්‍ය මූල්‍ය අංශය ඇතුලේ. මම මේ වීඩියෝ එකෙත් දාලා තිනවා. ඔයාලට පේනවා ඇති ගිය අවුරුද්දේ මුල් මාස 6 රජයේ අයවැය හිඟේ රුපියල් බිලියන 405ක් වෙද්දී 2026 මේ මාස 6 ඇතුළෙම රජයේ ආදායම 127.1කින් වැඩි වෙලා රුපියල් බිලියන 9.5ක අයවැය අතිරික්තයක් ලබාගෙන තියෙනවා. ආදායම රුපියල් බිලියන 2956යි මුළු වියදම රුපියල් බිලියන 2946.5යි. අයවැය ශේෂය රුපියල් බිලියන 9.5ක අතිරික්තය ඇවිත් තියෙන්නේ ඒ විදිහට. ඒ විතරක් නෙමේ භාණ්ඩාගාර බිල්පත් වලට 2.4 ගුණයක අධි ඉල්ලුමක් තියෙනවා. විදේශ සේවක ප්‍රේෂණ ඩොලර් බිලියන 5.38ක් දක්වා 121.4කින් ඉහළ ගිහින් අපේ දල නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6591ක් දක්වා ශක්තිමත් වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා රේගුව යාලගේ වාර්ෂික ඇස්තමේන්තුවෙන් 159ක් සපුරගෙන තියෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 1290ක රේගු බදු ආදායමක් අවුරුද්දේ මුල් භාගයේදී අත්පත් කරගෙන තියෙනවා. මෝටර රථ ආනයන බදු ආදායම ඒකට හේතුවක් වෙලා තියෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් එයාලගේ වාර්ෂික ඉලක්කයෙන් 52ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 1248ක් මේ වෙද්දී කවර් කරගෙන තිනවා. වැට් ආදායම මේකෙදි කැපී පෙනෙනවා. ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවත් එයාලගේ වාර්ෂික ඇස්තමේන්තුවෙන් 157ක් කවර් කරගෙන තිනවා. ඒ අගේ රුපියල් බිලියන 138ක්. ඉතින් මේ හැම දෙයකින්ම තේරෙන දේ තමයි දිට්ව ආපදාව, මැද පෙරදිග යුද්ධය වගේ අභියෝග ගොඩක් මැද්දේ උනත් රජය සමත් වෙලා තියෙනවා රට ඉස්සරහට ගෙනියන්න. පහුගිය කාලේ රට බංකොලොත්තුනේ ලෝකෙට ණය රටක් විදිහට ලේබල් වැදුනේ අපේ රටේ පාලකයන්ගේ වැරදි නිසා. ඔයාලට මතක ඇති රනිල් වික්‍රමසිංහ කිව්වේ මිනිස්සුන්ට පටිතද කරගන්න වැල් පාලමේ යන්නේ 2048 වෙනකන් ඉවසන්න වගේ කතා. ඒත් දැන් මේ දේශපාලන සංස්කෘතිය ඇතුලේ දැඩි මූල්‍ය විනයක් එක්ක ඉස්සරහට යනවා. මම කලින් කිව්වා වගේ මැද පෙරදිග යුද්ධය, දිට්ව වගේ ඩිසාස්ටර් මැද්දෙත් රට මේ තැනට ආවේ රජයේ තියෙන මූල්‍ය විනයත් කැපකිරීමත් ආදර්ශයත් නිසා. ඉතින් ඒ කැපවීම එක අපේ රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන එක ඉස්සරහදීත් අමාරු වෙන්නේ නැහැ.